බලපංකෝ බං මේ ඉංග්‍රීසි අකුරක්වත් බැරි එකේ පාඩුව විතරක්. ආයෙත් අමුතුවෙන් අහන්න දෙයක් බං ඔය. බෝල ඉස්කෝලේ යන කාලේ ඒ කට්ටි වෙනක එකයි කුපාඩි වෙලා විතරයි. ඔය තඩ බෑක් කරේ නෑ. ඒ කියන්නේ පොඩ දැන් සේරම් පුළුවන්. ඉංග්‍රීසි කතා බහ කරන්න පොඩ දැන් සේරම් පුළුවන් ඒ කියන්නේ. නෑ අපිටත් බෑ. අපි ඉස්කෝලේ යන කාලෙත් බං ආර්ථික වශයෙන් පවුලේ ප්‍රශ්න තිබ්බයිනේ. එහෙම නෙමෙයි මං කියන්නේ. ඒක නෙමෙයි බං. ඉබේ මට හොන්නේ මේ බුද්ධහම. අක්කත් කොහෙද බං ගියේ? අක්කට බෙහෙත් එකක් ගෙනියලා බං. ඈ බං. ඊයේ දවල්ුත් අක්ක හොඳින් හිටියේ. නෑ ඊයේ මම ඊයේ නේ පෙරේනි නම් තිබ්බේ හරිද? මම ඔළුව ටෙස්ට් මොකද තිබ්බේ. ඊට පස්සේ බඩ විදිනවා මේ ඌ ඇඟට පණ නෑ කියලා ගමනෙත් දැම්ම බං. ඕ ඊයේ මම කියලා බොහෝ ආරුම් තමයි එක්කන්නේ. අම්මඩ සිරි. ගෑස්ට්‍රික් වෙන්නේ නැති නේ බං. නෑ බං. ડોක්ටර් හොඳට බලලා කිව්වේ බෙක් නැත් කියලා. ඔන්න බලාපන්කෝ දැන් කාලේ හැදෙන ලෙඩ. ජීවිතේට හරිනවද බං ඔහොම ලෙඩක් ගැන. කොයි එකකට උඹත් පරිස්සම් වෙලා ඉඳපන්. ඔක බෝ වෙන ලෙඩක් වුණොත් බුගටත් තෝරයි. ඒක නම් ඇත්ත බං. ඔය ලෙඩේ ඉඳලා මටත් හැදුණා පින්. මාත් හිර වෙනවා. මාත් ප්‍රශ්න ඔය හිර වෙලා බං. Hello brother, can you help me? මේ අන්නරු මොකද්ද කිව්ව බං? අපිට කතා කරනවද කොහෙද? යමන්ද පොඩ්ඩක් බලන්න. යෝ. බලන්නකෝ බලන්න. Hello brother, can I go to the city this way? මේ මොන මොකලද බං මේ අහන්නේ? අනේ මන් දන්නේ නැහැ බං. ඌට අමුතු වෙලද කොහෙද? Do you know English? No no no. தம்பி, நான் இந்த ஊருக்கு வள்ளியாக பொங்கலாமா? මේ මුදෙන් දෙමළෙන් කතා කරනවා. දන්නේ කියපන්. දන්නේ නැහැ. මං ඒක උත්තරේ දන්නේ නැහැ. Bye. क्या मैं इस रास्ते से सकर जाऊँ? පුදුම තිරසන්නේ නෑ ඒක මම හින්දියලුත් අහුවනේ. කියන්නේ නැහැ. මං ඔකට දැනගත්තා කියන්නේ නැහැ. යොන්නිම්මි කිරලමාලේ කාසු ඉස්නායෝ. රත්තරනේ ඔබ කියන කිසිම දෙයක් අපිට තේරෙන්නේ නෑ. ඔබ කියන සේරම කවලම් මැල්ලුම් වගේ තමයි කියවනේ. යට තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. භාෂා ගානක් කියන කතා කරන්නේ මේ. වරෙන් බය යන තෝත් පළයන් යන්න. Son of the beach. බලපන් බම් මේ කිසිම භාෂාවක් ගන්න ඉතිගේ පාඩුව විතරක්. අරුදම් භාෂාවල් කීයකින් කතා කරාද? කෝ උට බලක් වුණාද? ඕව බන් ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි බං. අනේ වරින් බන් යන්න. පෙම් සිත රිදුනා රත්තර